මේ පුතාගේ නම වයස අවුරුදු 17යි. දැන් බදුල්ල ඌව මහාවිද්‍යාලයේ 11 වසරේ ඉගෙන ගන්නවා. මේ ඉස්කෝලේට එන්න කලින් මේ පුතා අධ්‍යාපනය ලැබුවේ මහියංගනේ ජාතික පාසලේ. ඒ පාසලේ මේ පුතා 11 F ශ්‍රේණිය ඉගෙන ගන්නකොට පන්තිභාර ගුරුතුමා වුණේ දිනේෂ් ශානක. මේ දිනේෂ් ශානක මේ දරුවව එයාගේ පිරමිඩ ජාවාරමට සම්බන්ධ කරගන්නවා. මේක හෙලි වෙනවා. හෙලි වෙච්ච ගමන් මේ දරුවගේ දෙමව්පියෝ මේකට විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි දිනේෂ් ශානක යාගේ ගෙදර පවත්වාගෙන ගියපු උපකාරක පන්තියට මේ පුතාව සහභාගී කිරීමක් නතර කරනවා. එදායින් පස්සේ දිනේෂ් ශානකට මේ දරුවා සිසුවෙක් වෙන්නේ ගොනෙක් වෙන්නේ. ගොනා කියලා බණිමින් ශාරීරික හා මානසික වද හිංසා පමුණුවා. අද වෙනකොට මේ දරුවා විෂාදේ රෝගයෙන් පෙළෙනවා. ඔහුට පාලනය කරගන්න බැරි ආකාරයට කේන්ති යනවා. මේ දරුවගේ තාත්තා 2025 6/9 වෙනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කරනවා. පැමිණිල්ල ලියාපදිංචි කරනවා. හැබැයි අද වෙනකන් කිසි දෙයක් කළා නැහැ. මේකද පුනරුදය.